ආයුබෝවන් මම අද ඔයාලට කියලා දෙන්නේ මාස 6ට වැඩි බබාගේ කෑම එකට කැල්සියම් යකඩ අවශ්‍යතාවය සපුරා ගන්න හාල්මැස්සු කුඩු එක හදාගන්නේ කොහොමද කියලා. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. හාල්මැස්සු ඔලුවත් එක්ක සුද්ධ කරගෙන හරියටම හාල්මැස්සු කුඩු එක හදාගන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. අපිට කියලා තියෙන්නේ හාල්මැස්සු ඔලුවත් එක්කම අරගෙන මේ හාල්මැස්සු කුඩු එක හදාගන්න කියලා. මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් හාල්මැස්සු හරියටම සුද්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදියට හාල්මැස්සු ටික වාජනයකට දාගන්න. මුලින්ම හාල්මැස්සගේ ඔලුව ළඟින් වෙන් කරගත්තාම ඔයාලට පේනවා කළු කොටසක්. ඒ කළු කොටස අපි හොඳින් අයින් කරගන්න ඕනේ. කළු කොටස් හරියට අයින් කරගත්තේ නැත්නම් හාල්මැස්සු කුඩු එකට තිත්ත රහක් එන්න පුළුවන්. එහෙම වුණොත් බබා කෑම කන එක අඩු කරන්න පුළුවන්. ඒ නිසා හාල්මැස්සගේ ඔලුව ඇතුලේ තියෙන කළු කොටසත් එක්කම ඉවත් කරගන්න ඕනේ. කළු කොටස් සම්පූර්ණයෙන්ම අයින් කරගත්තට පස්සේ තමයි හාල්මැස්සු කුඩු එක හරියටම හදාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ඔක්කොම හාල්මැස්සු ටික සුද්ධ කරගන්න ඕනේ. දැන් මම හාල්මැස්සු ටික සුද්ධ කරගෙන ඉවරයි. මේ තියෙන්නේ ඔලුවත් එක්කම සුද්ධ කරගත්ත හාල්මැස්සු ටික. මේ තියෙන්නේ මම අයින් කරගත්ත කළු කොටස්. එහෙනම් අපි දැන් සුද්ධ කරගත්ත හාල්මැස්සු ටික හොඳට හොදගමු. මේ විදිහට කීප වතාවක්ම හොඳට හොද ගන්න ඕනේ. මම නම් මේක 3 පාරක් විතර හොඳට හොදගත්තා. ඔයාලට හිතෙනවා නම් ඔයාලා ගත්ත හාල්මැස්සුවක ඊට වඩා වැඩි වාර ගණනක් හොදන්න ඕනි කියලා ඔයාලා ඒ විදිහට හොද ගන්න. දැන් මම හාල්මැස්සුවකට උණු වතුර දාලා විනාඩි 5ක් විතර තියාගන්න. විනාඩි 5ක් විතර උණු වතුරේ තිබුණාට පස්සේ හාල්මැස්සු ටික අරගෙන අපි ඒ ටික වියලා ගන්න ඕනේ. හාල්මැස්සු අවුවේ තියලා වේල ගන්නත් පුළුවන්. නමුත් සතුන්ගෙන් පරිස්සම් කරගන්න අමාරුයි. ඒ නිසා මම කබලේ බැදගෙන තමයි මේ ටික වේලගන්නේ. තාච්චියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තමයි අර හොදගත්ත හාල්මැස්සු ටික තාච්චියට දාගෙන රත් කරගන්නේ. හාල්මැස්සු බැද ගන්නකොට හුඟක් අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. මොකද නැත්තම් හාල්මැස්සු ටික පිච්චෙන්න පුළුවන්. ඔලු කොටස් කලින් බැදෙනවා. ඒ නිසා හුඟක් අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. මේ විදිහට හාල්මැස්සු ටික හොඳට කල වෙනකම් හොඳට බැද ගන්න ඕනේ. හාල්මැස්සු ටික හොඳට දුඹුරු පාට වුණාට පස්සේ තමයි කුඩු කරගන්නේ. හාල්මැස්සු රස්නෙන්න බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගන්නේ නැහැ. හාල්මැස්සු එකේ රස්නේ ටිකක් අඩු වෙන්න ඇරලා තමයි හාල්මැස්සු එක කුඩු කරගන්නේ. හාල්මැස්සු එක ගොඩක් සීතල වෙනකන් තියන්නෙත් නැහැ. එතකොට කුඩු කරගන්න අමාරුයි. ඒ නිසා මද රස්නෙන් තමයි හාල්මැස්සු එක කුඩු කරගන්නේ. දැන් මම හදාගත්ත හාල්මැස්සු ටික හොඳට බැදිලා තියෙන්නේ. දැන් ඒ ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කුඩු කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම කුඩු කරගෙන හදාගත්ත හාල්මැස්සු කුඩු එක. මේ හාල්මැස්සු කුඩු එක මාස 6 ඉඳලා බබාගේ කෑමකට ඔයාලට එකතු කරන්න පුළුවන්. කෑම එක ලිපෙන් බාගන්න කිට්ටුව තමයි මේ හාල්මැස්සු කුඩු එක කෑමකට එකතු කරන්නේ.